ප්‍රමාණයක් කියන්නද? හරිද? දැන් ඕනම කඩදාසියක්. හරිද? ඕනම ප්‍රමාණයක කඩදාසියක්. ඒ ඕනම කඩදාසිය කියන ඕනම ප්‍රමාණයක කඩදාසියක් එයාගේ සමමිති කක්ෂයෙන් ඒ කියන්නේ හරියටම දෙකට මැද්දෙන් මෙන්න මෙහෙම නමන්න පුළුවන් නේ. මෙහෙම කීපාරක් නමන්න පුළුවන්ද? එන්න මෙහෙම එකක් දැන් මම මෙහෙම නැමු. ඔන්න හරි මැද්දෙන් දෙකට නැමු මෙහෙම කීපාරක් නවන්න පුළුවන්ද? උඩරින්ම නවන්න පුළුවන් ඕනම කඩදාසියක්. දැන් මීට වඩා පොඩි එකක් වුණත්, මීට වඩා විශාල වුණත්, මේ පන්තිය තරම් සයිස් එකක් වුණත් හරිද? මුළු නිකම් හිතන්න මුළු අක්කර ගානක කඩදාසියක් තියනවා කියලා විශාල ඍජු කොටස් හැඩේ කියලා හිතන්නකො. ඒතකොට ලේසියිනේ. කොච්චර ප්‍රමාණයෙන් ලොකු වුණත් කඩදාසියක් උඩරිම නවන්න පුළුවන් හරි මැදින් 7 පාරයි. ඊට වඩා නවන්න බෑ. දැන් බලන්න මේ මම මේක එකපාරක් මෙහෙම නැමුවා නෙමෙයි. එකයි. හරිද? ඊට පස්සේ ආයෙ පාරක් නවනවා. දෙකයි. මෙන්න මෙහෙම. ආයෙ පාරක් නවනවා. 3යි. ආයෙ පාරක් නවනවා. 4යි. ආයෙ පාරක් නවනවා. 5යි. මේ අතර නම් 5යි. ආයෙ පාරක් නවනවා. හරි මැද්දට. 6යි. හරි. ආයෙ පාරක් නවනවා. මේ අන්තිම පාර එන අමාරුයි නවන්න මේ. 7යි. හරි. මීට වඩා විශාල කඩදාසියක් ගත්තත් නවන්න පුළුවන් 7 පාරයි. කඩදාසියක් කියන පත්‍රයක් වගේ ගත්තොත් පත්‍ර පිටුවක්. ඒක දැන් නැවිලාවනේ තියෙන එකක්. එතකොට ඒක එකයි කියලා ගන්නෙ. එහෙම නැවිලා තියෙනවනේ. මැද සමමිති කක්ෂයක් තියෙනවනේ. ඒක එහෙමම නැමුවා 1යි, 2යි, 3යි, 4යි එහෙම 7 පාරයි ඒත් නවන්න පුළුවන්. හරි මැදින් දෙකට. හරි මැදින් නවන්න පුළුවන් 7 පාරයි. හරි. ඒක දැනන් ඉන්න.